ඇන්දල මාමන සීලා තියෙන නන්දම්මන මමන් සාදරයක පිළිගන්න. ඉතින් අදත් ආව රියැක්ට් වීඩියෝ කරගෙන දැස්සා ඉතින් අද යන්නේ මිස්ටර් පුදුමයාගේ channel එකෙන් රියැක්ට් වීඩියෝ කරන්න මේ පැය 23කට කලින් වීඩියෝයක් දාලා තියෙනවා. ඒ වීඩියෝ එක බලමු ඉතින්. මිස්ටර් පුදුමයාගේ channel එක subscribe කරන්න. ඒ channel එකට 1 million ගහන්න. තව පොඩ්ඩක් මම ඕන මේ ඒ channel එක subscribe කරන්න යාර. සුපිරි එන්න වැඩි බයිලා කතා ඕනේ නේද? නම් වීඩියෝ එක සෙට් වෙනවා. ජය වේවා. අයිබෝන් කවුරු හරි අත්තපාත් කරගෙන අල්ලගෙන ඉන්නවා මේ ඉබිතඩියට අඹයක් කන්න. ඉබ්බත් මාරම ට්‍රයි එකක් දෙනවා වැඩේ ගොඩ දාගන්න. ඒත් වැඩේ ලේසි වෙන්නේ නැහැ. ප්‍රංශ ජාතික ෆ්‍රැන්කොයිස් ඩිසි කියන මේ පුද්ගලයා රොකට් බලයෙන් ක්‍රියාත්මක වෙන බයිසිකලයක් පැයට කිලෝමීටර් 330ක් හදවලා මුළු ලෝකෙම තමයි යාළුවනේ මේ. චයින වලින් ඔන්ලයින් බඩු ඕඩර් කරනවා නේද? මම වෙන කාරණයක් කියන්නම්. එක දවසකට පාර්සල් මිලියන 420ක් විතර චීනෙන් මේ විදිහට ඩිලිවරි කරනවලු. මේක නම් මාරම ටැලන්ට් එකක්. අම්මට උදව් කරලම වෙන්න ඇති. පොඩ්ඩට මේ හැකියාව ලැබිලා තියෙන්නේ නා. අම්මයි. ඒක නෙමෙයි මොකද්ද ඔයාට තියෙන ටැලන්ට් එක? රාගෙන යන්න බලන්න කමෙන්ට් එක. කොහොමද ඒක? බල්ලොන්ට ගියපු රට ඉතින් මේ මූණේ සිරියාව බේරෙන දරුවෙක්. මෙයාට තියෙනවා හරි විශේෂ හැකියාවක්. ඒ තමයි කවුරු හරි කුරුටු ගාලා දෙන දෙයක් ලස්සන සිතුවමක් බවට පත් කරන එක. සුපිරි එක නම්. මේ බලන්නකෝ. ලස්සන. ලස්සනයි. දැකලා තියෙනවද ඔයා මීට කලින් මෙන්න මේ වගේ ආබාධිත අයට විශේෂයෙන්ම සකස් කරපු කාර් සීට්ස්? මරු. අපි ගස්වල ගෙඩි කඩන්න පාවිච්චි කරන්නේ රිටක් නිසා අපි මේකටත් රිටක් කියලා කියමු. හැබැයි මේ රිට අනිත් ඒවාට වඩා වෙනස් වෙන්නේ අත්තට හිර කරලා බටන් එකක් ප්‍රෙස් කළාම ඔයාලටත් පේන විදිහට වයිබ්‍රේට් වෙලා අත්තේ තියෙන සේරම ගෙඩි ටික බිමනේ හෙල්ලෙනවා. කොහමද කෑම ටික? මේ චයිනාවල ප්‍රයිමරි ස්කූල් එකක ලන්ච් ටයිම් එකලු. මං ඒත් බැලුවා මොකද්ද මේ කරන්න කියලා. ගස්වල අතු පහතට එල්ල වැටෙන්න පාවිච්චි කරන ට්‍රික් එකක්. මේන් බලන්නකො ප්‍රතිඵල. අම්බෝ ගෙඩි අකුඩ. ඔය නිතරම වහින පැතිවල තියෙන කානිවල් වලට කොන්සර්ට් වලට එහෙම ඉතින් මරු. මේ waterproof LED panels. ඒක සුපිරි අපි පැත්තට. ෆෝන් වලින් බ්ලොග් ගලුත් අදිනවා. වාහනයක් කැඩිලා මඩේ බැහැගෙන ඒක හදන මිනිස්සු ටිකක්ද මන්දා. හිතාගන්න බෑ මොකද්ද මෙතන වෙන්නේ කියලා මට නම්. දකිද්දිත් ඇඟේ මවිල් කෙලින් වෙන වීඩියෝස්. අරු මඩ නාගෙන හොඳට. මෙන්න මේ පෙලිකන් කුරුල්ලගේ ඇඟේ තියෙන ගැජට් එක ගැන ඔයා මොකද හිතන්නේ? මොකක් හරි ට්‍රැකර් එකක්ද? ඒත් මෙච්චර ලොකු. අපේ ලෝකේ ජීවත් වෙන සමහර මිනිස්සුන්ට තියෙන අදාහ ගන්නත් බැරි හැකියාවල් දැක්කම වෙලාවකට හිතෙනවනේ යාලා ඇත්තටම පිටසක්වල ජීවියෝද කියලා. දැන් ඔයාලා මේ දකින ක්‍රොවේෂියාවේ විටෝමිය මෙරිසික්වත් ඔය මං කලින් කියපු කොට්ටාශයටම අයිති වෙන්නේ මිනිහා හුස්ම අල්ලගෙන වතුරයට හිටියා කියනවනේ ගයිස්. විනාඩි 29යි තප්පර 3ක්. විනාඩි 5ක්වත් ඉන්න බෑනේ බං. මිනිස්සුත් එක්ක උඩට එන්නේ මොකද්ද කියලා. කපපු කොන්ක්‍රීට් කෑල්ලක් නේද? දැන් ඔයාලා මේ දකින්නේ අවසාන අදියරේ පර්යේෂණ කටයුතු සිදුවෙන ලෝකේ ලොකුම ඒරියල් පවර් ප්ලාන්ට් එක මෙගාවොට් එකක බලයක් ජෙනරේට් කරන්න පුළුවන්. මේකට පුළුවන් කියනවනේ වාතයේ පාවෙමින් සුළම් බලය යොදාගෙන එකෙන් විදුලි බලය උත්පාදනය කරන්න අර මං කලින් කියපු උපරිමයට යටත්ව. මෙහෙම දෙයක් මීට කලින් මම නම් දැකලා තිබුණේ නෑ යාළුවනේ. මේක මේ පොත් විෂ බීජ හරණය කරන්න මහදපු මැෂින් එකක්. යාලු මේ ටෙක්නොලොජි එක දිවෙන් තමයි ඔක්කොම කරන්නේ. මේ ඔයාලා දැන් දකින්නේ හදපු කෘතිම ඒවා නෙමෙයි සැබෑම මිනිස් ස්නායු පද්ධතිවල ඡායාරූප ටික. ඒක ඒ අය එහෙම නෙමෙයි. සමහර මිනිස්සුත් වෙලාවකට ගන්නවනේ යාලු අමුතුම විදිහේ වෙනස්ම විදිහේ ෆන්. මේකත් අන්නේ විදිහේ එකක්. සුපිරි එක. දැන් මං ඔයාලට මේ පෙන්වන්නේ ඩ්‍රයිවර්ලස් ඩිලිවරි වෙහිකල්ස් වලට පාරවල් වලදී සිද්ධ වුණ අපූර්ව අකරතැබ්බ ටිකක්.
හිනාත් යනවා මේ සමහර ඒවා දකිද්දි නම් ඒ කොහොම වුණත් අපේ channel එකට අලුත් කෙනෙක් නම් තවමත් මිස්ටර් පුදුමෑව subscribe කරපු නැති කෙනෙක් නම් උඩ තමයි subscribe කරලා on කරගන්නකො bell notification උත් මේ ටික බලන ගමන්ම ස්කූටරි උත්තස්ස ගිහිල්ලා අම්මෝ මන්න මෙයාට තමයි පිරිමි පුද්ගලයෙක් සතු දිගම නියපොතු තියෙන්නේ. ඇඟිලි 10ම අඩි 19යි අඟල් 6ක් දිගයි ඔක්කොම. අපේ නෑ වියට්නාමයේ ලූකෝන්. වවන්න ඕන මාත් බලන්න. සීට් බෙල්ට් පළඳින්නේ නැතුව වාහනයක ගමන් කරද්දී අනතුරක් වුණොත් මොකද්ද වාහනේ ඇතුලේ යන අයට සිද්ධ වෙන්නේ කියලා පැහැදිලි කරන්න කැනඩාවේ ඔන්ටේරියෝ පොලිසිය නිර්මාණය කරලා තියෙන සුපිරිම සිමියුලේටර් එකක් තමයි මේ. මම ඔයාලට මීට කලිනුත් පෙන්නලා තියෙනවානේ ජපානයේ නාරා නගරයේ තියෙන නාරා පාක් එකේ ජීවත් වෙන නාරා මුවන් ගැන. මෝ 1500ක් විතර මේ විදිහට මේ නගරයේ තැන් ජීවත් වෙනවලු. මෝ රඟපාන්න උපන් හපන් මිනිස්සු ගැන නෙමෙයි සත්තු ගැන මම කියලා තියෙනවා නිතරම මගේ වීඩියෝස් වල මෙන්න මෙයත් යාළුවනේ මලා වගේ සුපිරියටම රඟපාන්න පුළුවන් කට්ටයෙක්. අයිෆල් කුළුණ වගේ දෙගුණයක් විතර උස ඒ කියන්නේ මීටර් 625ක් උස චීනයේ හුවාජියන් කැන්යන් බ්‍රිජ් එකේ ඉඳලා පහළට කඩා හැලෙන මේ අපූරු දිය ඇල්ල තමයි ලෝකේ උසම මෑන් මේඩ් වෝටර්ෆෝල් එක විදියට හඳුන්වන්නේ. දිය ඇල්ල නේ මීදුම් වගේ. ඇත්තම කිව්වොත් මේ වීඩියෝ එක බලන අයගෙන් කීයෙන් කී දෙනාටද පුළුවන් කියන්නකෝ හරියට බත් එකක්වත් ඔතා ගන්න. ඒකට ඉතින් වෙන්න ඕනි කාරණයක් නෙමෙයි අපි පුහුණුව තමයි ඉතින් ඕනිම වැඩක් ලස්සනකට පිළිවෙලකට කරන්න ප්‍රධානම සාධකය වෙන්නේ. පපුව පිච්චි පිච්චි බලපු වීඩියෝ එකක් දෙයියනේ කියලා අවුලක් නම් උනේ නෑ මෙතනදී. ඒක නිසා තමයි ඉතින් ඔයාලට මේක පෙන්නන්න හිතුනේ. මේ පොඩ්ඩක් කොහොම මෙතෙන්ට නැග්ගද දන්නේ නෑ. ඒක තමයි මාත් කියන්නේ නේද? අශ්වයා පිටේ නැගලා යන ගමන් ඉලක්කවලට දුන්නෙන මේ ක්‍රීඩාව හඳුන්වන්නේ මවුන්ටඩ් ආචරි කියලා. ඉතින් මේ බලන්නකෝ මට වීඩියෝ එකක් සෙට් වුණා මේ ක්‍රීඩාව වෙනස්ම විදිහකට පුහුණු වෙනවා. කකුල් දෙක විතර ඇඟ හෙල්ලෙන්නේ වන්න. මෙන්න මේක මරු වර්ල්ඩ් රෙකෝඩ් එක. මීටර් 100ක දුරක් 4 ගාතෙන් දුවන එක. ජපානයේ රියුසේ යොනී තමයි තප්පර 14.5ක කාලයකින් ඒක තරඟ තියෙන මේ ලෝකෙනේ. විදියට දුවලා ලෝක වාර්තාවක් පිහිටෙව්වේ. මේක දැක්කම මට මතක් වුණේ මෙන්න මේක. මොකද ඔය 4 ගාතේ දාලා ඉන්නේ? සූර බප්පගේ. මල්ලි මොකද මේ පණ කඩාගෙන දුවන්නේ? මල්ලි මොකද මේ හදිස්සිය? මල්ලි මං ඔයාලට බලක් ගෙනාවා. මේක නම් මාරම ටැලන්ට් එකක් ඈ. ඉන්ස්ටාග්‍රෑම් එකේ ලයික්ම තියෙනවනේ මේකට මිලියන 1.8ක්. පටසේ. හොඳ සංයමයක් තියෙනවනේ ඒක තමයි. පුහුණුවත් අද දවසට වීඩියෝ එක අවසන් කරන්න මම තෝරගන්නේ මොකද්ද බොලේ කියා හිතා ඉන්නකොට තමයි යාළු මට මෙන්න මේ වීඩියෝ එක සෙට් උනේ පැය 24ක් ඇතුළත ප්ලේයින් කාඩ්ස් වලින් හදපු එකක් තියෙනවලු ඉන්දියාවේ ආනම් ඩාගා කියන පිරිමි ළමයාගේ දස්කමක් තමයි මේ. එහෙනම් ඉතින් මේකත් එක්කම අපි අද දවසට අවසන් කරමු මේ වීඩියෝ එක. හැබැයි මෙන්න මෙතනත් මම දාලා තිනවා වට අපේ channel එකේ තාමත් බලන්න බැරි වුණ වීඩියෝ එකකුත් එකත් ක්ලික් කරලා බලලා පරිස්සමට ඉන්න එහෙනම් මං අදට මෙතනින් නැවතුණා. දෙලුම් කන්නත් ජය. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරලා දාන්න. ඊළඟට ඕන වීඩියෝ එක කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් පහලින්. මම අදට ගිහිල්ලා එන්න එහෙනම්. කාටත් ජයම වේවා.